දැන් ඔබ දන්නවනේ අපේ ටාකට් එක. සුවරනේ. එලා තියෙන්නේ. කෙලින්ම අපි යන්නේ කොහෙද? කොහෙද නැහගම. නැහගමෙන් මැදගමට ගානේ වෙන්නේ. අපේ හන්දියෙන් දාලා එහෙම මැදගමින් මියාගමෝරි කියලා මියාගමේ වෙටමරුක් වල කියලා වෙටමරුක් කියන හන්දිය තියෙන ඉතින් යනවා. ඊට පස්සේ ගෙලින්ම මැදගමට බහින්නේ කියලා. හරිද? මැදගමට ගිහිල්ලා කෙලින්ම හන්දිය යන්නේ. හරිද? වෑන් එකක් දාලා තියෙන පාරට මේකලා කෙලින්ම යන්න තියෙන්නේ. ගිහිල්ලා ගෙවල් දෙක තුනක් තියෙනවා. ගෙවල් දෙක තුනක් තියෙනවා. ඒවට ගිහිල්ලා හන්දියේ ෂොප් එකක් කඩමුද කියන්නේ? කඩමුද බය නැහැ? ෂොප් එකට ගියා ෂොප් එක කියලා අම්මන් සීමි හතරවන් හන්දිය බැංකුව තියෙනවනේ. යන්න රෑනේ එක්කත් නෑ. ඉන්නේ ෂොප් එකේ. ඊට වැඩෝ අයියා. ඉතකි බැංකුවට ගියා. බැංකුව ගැඩුවා. ඔක්කොම සුද්ධ කරනවා. හරිද? ඔකුත් ඉතුරු කරන්නේ. ඔක්කොම සුද්ධම කරලා දාලා යනවා කොහෙද? කපිලෑ ගෙදරට. කපිලෑ ගෙදරට යනවා. කපිලෑ ගෙදරට ගිහිල්ලා උඹ ගෙදරට යන්නේ කොයි පැත්තටද? පිටිපස්සේ පිටිපස්සේ බලලා පැත්තේ යන්නේ එකෙක්වත් යන්නේ එක කල්ලියකවත් යන්නේ පිටිපස්සේ. උඹ ඔක්කොම යන්නේ පිටිපස්සේ. පැත්තේ යන්නේ එකෙක්වත්. අපි තමයි යන්නේ එහෙම පැත්තේ. ආයි උංග දිහා ගියා කියන්න පැත්තේ තියෙනවා යාකෝඩ් ගල් ගහපු ගැටේ දොහක් තියෙනවා පැත්තේ. උඹ එහා පැත්තේ විසික්ක පැන්නවා. හරිද? ක්ෂණික පැන්නවා. ක්ෂණික ගියා ලොකේ කැලුවා. මම දෙන්නම් බාගේ ටිකක් කඩගන්න. අර දෝරලා යන්න. උඹ ගිහිල්ලා මම දෙන්නම් සේවියට. තියපන් කපිලාගේ මූණේ. සෙන්නේ කපිලාගේ මූණේ තියපන්. හැබැයි බාගේ අපි දෙදම කොහොමද ෂේප් වෙන්නේ? අපිට ටේප්පුව ගන්න හැකි. ටේප්පුව කඩලා බල්ලවත් බැඳ හැකි කොහොමද? බල්ල බදින්න එනවා. වැටෙන් පැන්න පිටස්සේ බල්ල බිල්ඩින් වල බැඳ. උර සේවියට චුට්ටක් කියලා කපිලාලා තියවා බලන්න. බල්ලන් දෙදම බල්ලන් ෂෙනික ගියා කපිලාට තිබ්බා ඒකෙන් ෂේප්පුව කඩන්න. ෂේප්පුව තීර්තන් ගන්නවා. ෂේප්පුවේ තියෙන්නේ උඩ. මහලට යන්නේ කෙලින්ම පරිපෙට දිගන්නේ. උන්ගේ පැත්තට ජනේලේ චුට්ටක් කරා. ගල් වගේ තියෙන ඒ වගේ ඉඳලා තමයි යන්න වෙන්නේ. බෝලා ජනේලේ නතුව. ෂේප්පුවේ අතුරු ෂේප් එකේ උ බෙල්ලේ ළඟින්. බෙල්ට තිබ්බා. යතුරු ගත්තා හරිද? ඊට පස්සේ ගියා ෂේප්පුව කැඩුවා. අල්මාරියේ ඕක මේ ළඟදී බයික් එකක් ගිහලා තිබ්බනේ. කෝටියක් විතර තියෙන අවුලක් නැහැ ඇතිනේ. ඒකත් ගත්තා. මං හිතන්නේ මේ දෙවියගේ තියෙන අල්මාරියේ කඩුවා. කෙලින්ම ආවා. කොතනද මෙතන? යා තුනට මෙතන. හරිද? යා තුනට මෙතන. තුනම මාගෙද්දි කෙලින්ම යනවා ගබඩා කාමරේ. ගියා පාස්වර්ඩ් එක දෙන්න කෙලින්ම දැම්මා. සීල් ගාලා හොරගන්න පුළුවන් බලු දින. ठीक है අහවල උදේ 8 වෙනි ඉහිලේ කෙලින්ම පොලිසිය අපි දෙන්න. බලනවා මම එහෙම කරන්නේ අනිත් තුන්වරි. උන් පහුවදා හොරගන්න කරනවා ඊට පහුවදාට පොලිසිය. මම එහෙම ගන්නේ මම ඔක්කොම ටාගට් කරලා දෙන්නේ. හරිද? ඉතින් දවුලක් නැහැ. දැම්මද ගහයි. කෙලින්ම ඊට ඒ ටික දැම්ම ආවා. ඔක්කොම ගැලුවා මොකද කියන්නේ නැහැ. ඒ තුන්න දුරේ ගාලා දාන්න හරිද? ඊට එලා තමයි ඉන්නේ. තේරුණා නැටි? සෙට්නේ? කීරිසල දැන්නේ? යම් 12ට කිට්ටු කරලා එහෙනම් සෙට්නේ? ආයෙ පොර සලකනවා සුප්‍රියකින් ඈ. ආයෙ මං ගන්න දන්නවනේ ආයෙ දැන්වත් සෙට් කරලා තියෙන්නේ. ආයෙ දැන් දෙන්නේ නැද්ද? දැන් දෙන්නේ නැහැ. වැඩේ කරන්නේ නැහැ හෙට. ආයෙ ඔකදින බඩු තියෙන්නේ. ගලක් තියෙනවා. සුපිරි ඔකදින බඩු. මේ ගොඩක් තියෙනවා. දෙන්න සුපිරියට. හෙටනේ? එහෙනම් කෙලින්ම හෙට වැඩේ කරමු ඈ. හෙට ඈ. එලා ගියේ? එලා ගියේ. මගේ කය. එහෙනම් හෙට සෙට් වෙමු ඈ.
කවිලයියේ කවිලයියේ උන් සඳ අම්මට සිරිමල්ලි සමීරය මොකෝ කරන්නේ වරෙන් මෙහා ඉඳ ගන්න බෑ හොඳයි මේ දවස් ටිකේ වැඩ දැන් නම් ඉතින් මුකුත් එහෙම නෑ කඩින දිනවනේ අපේ ගමේ ඒක මිනිස්සු භක්තියෙන් නියම කරනවා ඉතින් භක්තියෙන් තමයි කරන්නේ ඒ වැඩේ සාර්ථකව කරන්න ඉතින් අපිත් මොකක් හරි උදව්වක් දෙන්න බෑ නේද උදව්ව මොකක් හරි අපිත් දෙමු ටීචර් ටිකක් වැඩියෙන් දීලා එහෙනම් අයියේ ඔයා බලලා මට මැසේජ් එකක් දාන්න හරි මනේ එහෙනම් මං ගිහින් කරලා හා හරි ඔයා මේ කොහෙද ජොක්කු කඩේ පැත්තෙන් යන්නේ හා හරි එහෙනම් නොන්දි ජයා දැන් ඔබ දන්නවනේ අපේ ප්ලෑන් එක නේ ඊයේ රාත් ඉස්සෙල් මොකද්ද මම කිව්වේ මගේ ගමේ හොරකම මොකද්ද මගේ ගමේ හොරකම ආයි සුද්ධ කරලා දාන්න ඕන පුතේ දන්නවනේ ආයි ඉතින් අපි දෙන්න බැස්සොත් ගේමට කොල්ලු සුනිලුයි නොන්දි ජයා කිව්වොත් මේ මුළු ගමම සයිලන්ට් දන්නවනේ ආයි පහක තමයි මේ හැබැයි මේ පැත්තේ මිච්චුමන් චුට්ටක් කේස් ෂේප් එකේ කරොත් හොඳයි නැත්තම් ඔබට දෙකම නොන්දි ජයා එළනේ තේරුණානේ මේ පැත්තේ තමයි මේ කපිලක් තින්නේ උංගෙ දිහට පයු ඊ සාකච්ඡා වුණ විදියට ප්ලෑන් එක නියමනේ ඒක කිලි වගේ දෙන්න ඕන ටිකට වැඩි ඒකත් තමයි ඉතින් ගම් වැඩියෙන් තියෙන්නේ උන්වර මරගම තමයි හොරකමට සුපිරිය ආයි උන් කෑට ඔබ කරන්නේ කිලිමනේ මුලින් පන්නක් ගන්න එක තියෙන්නේ එහෙනම් එල කිලිනේ සෙට් නෑනේ යන්න එනම් ගේමට මගේ යන්න යම ෂේප් එකේ ඵලයන් වැඩේ අහුන පාස් ෂේප් එකේ වරෙන් ආවුද මොකුත් ගත්තෙත් නෑ ෂේප් එකේ මොකක් කරා ආයින්නවත් බෑ ගහපන් ඈ මූණටම ආවොත් අරලා දාපන් කුඩු වෙන්න කෙලින් ඵලයන් ඔබ අවුලක් නෑ මූණ නැහුවෙන්නේ මන් දීලා ෂේප් එකේ නෙමියන් හරි ආස්ති කෙනෙක් කරා නෙමියන් තව නෙමියන් ඕ හරි ආස්තිලාට අම්මලා දෙවියන්ක් තියෙන දුක මේ දණෙල් නැද්ද බා මේක පිටියද නෑ මේ දොරක් තියෙන්නේ බා දොර නම් අරලා ඊටපස්සේ ඔබේ අnder පොබට ආනවනේ ගියපාර මතකයිනේ බාඩ ගලපන්කෝ සද්දේ කාමරයක් නේ බන් තියන්නේ කාමරයක් නේ මෙහෙම වරින්කෝ මේ අම්මට පැණි පොතලේ අහක්කුද බං මුස්සුම්ද නෑ බං පැණි බං ආසනී ස්පාදනී සුපිරි වගේ බඩු මේ දාගන්න නෑ යද්දි ගමු මීට වැඩිය වටිනේ ඇතිනේ මංකෝ මේ මේ ටීවී එකක් තියෙන උස්සන් යන්න බෑ මට ටීවී එකක් තියෙනවා දාපන් මේක මොකක්ද ඒක රිමෝට් එකකට හරි දැම්ම දාගන්න මේ බලපන් චුට්ට බඩු පිටව දාගෙන මේ කාමරේ ලොක්නේ අම්මා හතරම් බඩු බා හතරම් බඩු බා මේ මාළු තුනකුත් තියෙනවා මේ සල්ලි තියෙනවා කොහොමද උනේ ගේම් සුද්ධ කරන්න පේන්නේ තියෙනවා
මට ටෝච් එකක් තියෙනවා රත්තරන් ටෝච් එක. වටීද මේක? වටිනේ. හැබන්නුනි ජයෝ. මේක හන්දි ආලයට දුන්න හැකිනේ. අවුත් තේයිද බෑ? කොහෙද ගිහින් ගන්න ශනික දාපන්. මේක නම් හරියන්නේ නැහැ. එක්ක දාගම්කෝ. දාපන්. අම්මට සිරුන ග්ලාස් එක දෙන්න. කයි දෙන්නේ තියෙනවනේ කපට ගන්නත් සිරිමේ. අම්මට හුඩු. මේ නම් මේ හෝ ඔතන මේ මෙන්න එකක් තියෙන්නේ. පාස්වර්ඩ් එකක් ගන්න තියෙන්නේ. හාමන් දුන්න මේ විතර දාපන් සාක්කුවෙත්. නැති එනකම් මේ කොඩුවේ. අම්මට සල්ලි සහානේ පුදාගනින්කෝ මේ ඇති ඔක්කොම සදහනක්වත් තියන්න බෑ මේ මෙතන 500ක් තියෙනවා දාපන් 500ක් තියෙනවා මේ ඇති බා මේ කවුරු හරි එනවා වගේ මේ සබ්ජෙක්ට් එක මේක මම අරගෙන යන්න ඔය බලලා බලන්න කවුරුද කපිලයියේ කවුද අපි මේ වෙලාවේ අපේ කෙනෙක්ට හොරු පැනලා බලන්නකො ඉතින් මේ හොරු නම් කවදාවත් හැදෙන්නේ නැහැ. බලන්න බලන්න ඉඳගන්න විස්තරය කියන්නේ. අපේ ගෑණිගෙන් රත්තරන් චේන් දෙකක් අරන් ගිහින් ඔප්පාට මට තාරෙන් දුනා මේ ගමේ ගියා 3-4 හොරු පැනලා ගියා. මම අල්ලන් ගස් පදිනවා දුක්කු කඩේට පැනලා හැමිලා තිනානේ නේද? මගේ ගෑණිවත් තව ටික දවසකින් අරයි ඒක ගන්න. යන්න බෑ. මම දැන් යන්නන්නේ. නැත්තම් ගෑණි හොරගම් කරන් ගියොත් ඔව් බලන්න උඹ තරයි දුකපන්. පීතිලා ජනදේ දුක්කු කඩේට පැනලා කාලා කන්නේ හොරු හැත්ත. අද බලන්න. දැන් තාමනේ විලාඩත් වැඩ කරගන්න දැන් මාත් එක්ක කරනවා විලාඩ වැඩ ගන්න ඕනේ ඕලක තමයි ඉන්නේ කිව්වේ කීයද අටට තාම නැහැ දෙවියන් වගමට දෙවෙනි ගෙදරට යන්නේ නේ හෙලෝ නොන්ඩියා එනවනේ දෙවෙනි හොගමට ඉක්මනට වරන් මෙතෙන්ට දෙක වෙද්දි ඈ දෙකට බෑ එහෙනම් දැන් උඹට 8ට නේ මෙතෙන් එන්නේ කිව්ව තාම නැත්තේ ඇයි අපි කියන 10ට කරමු 9 හමාර වෙද්දි යනවා නේද මොනවද ඔබ දැන් එහෙනම් යනවාකෝ මේ හොගම් කරන්න ආ මාත් එක්ක කොල්ලෝ අයියත් එක්ක එනවාද බොරු වැඩ බොරු වැඩනේ ඔබ අහගනි ඔබ මේ දැන් හොගම් කරන්න එන්න බෑ කියලා මෙතන මේ එනවා කියලා දැන් බෑ කියන්නේ එහෙම දෙකේ කතා බෑ හරිද නොන්ඩි ජයා දෙකම නොන්ඩි ජයා අරින්න ගෙදර හරිද දැන් බෑද කියන්නේ එන්න බලපන් හෙට උදේ වෙච්ච කොට වෙන දෙයක් දැන් බෑනේ ආයි පාතාලේ සෙට් එකකට උඹට කරන්නේ හරිද පාතාලෙන් ගහන්නේ උඹට පාතාලේ තමයි අකෝ ආයි මාත් පිළි පාතාලේ කරිද මෙහෙම හිටියට ගමේ එක හොරෙක්වත් නරගමට ගිහින් නෑ බයිට යකෝ මම නරගමෙන් කරන්නේ උඹ එන්න බෑ නම් මම තනියම හරි කරනවා යකෝ හොරකම උඹට හෙට උදේ වෙද්දි බලපන් වෙන දේ කෙලින්ම ඔබ හෙට උදේ වෙද්දි පොලිසිය බලපන් වෙන දේ හරිද බලාගනි වෙන දේ හිටපන් මන් දැම්මම යනවා යකෝ බලපිය තියපන් ෆෝන් එක මොකට හරියන්නේ නැහැ හොද වැඩක් කරනවා මොකක්ද ඉන්න බෑ කියලා මේක තමයි කපිලෑ ගෙදර හෙනන්නේ
මට සිරි අට්ට ගෙදර ඈ මොන හරි සුපිරියල තියයි මොන හරි ඈ නොන්ඩි ජයත් කෙරිය මට එන තනියෙන් මද ගිහින් ෆුල් සුද්ධියක් දෙන්න ඕන ආයේ කෙලින්ම අම්මා සිරි සද්ද කන්න හොඳ නෑ ගෙදර කවුරු හිටියක් දන්නේ නෑ කවුරුත් නෑ පේන්නේ නා නොන්ඩි ජයත් කෙරිය නම් ගේම දෙමු චොක්කේ තමයි ආයේ සුද්ධියක් දාන ෆුල් සුද්ධි ඒක කියනවා නොන්ඩි ජයට කෙලවෙන්න දෙන්න ටොට් එක ඔකවත් පිළිගට අරගෙන කොහොමද Bacu benar-benar gini kan ada bisa nih kalau tinggal deh sampai kalau tinggal karena nggak kerja ye lagi bete ora bener belakang kok bukan memang kecilin mana अरे मां सोच का काम तो भी आए भेज कर लो sebenarnya coba मारे बाहर दे भाई मारे बाहर दे बैठ के दिए मारे saya ini gila lama अरे kom bakir मम दुआ चाहिए कोई नहीं गिरना ना अरे mama kucing deh adit kalah win mama hoga करे ये मम बेहद बदमाश करा करे अरे मैं मुको तो करने आइए bawa tapi gampang अरे कपिला ये मुको मैं करने अरे मुको तो मैं करने कपिले अरे अरे कोई तो यार ने अरे hoga करे deh mang acce kian अरे ayo अरे kan tuh अरे bel ayo जिमे को तुम्हें जिमे kan karena जिमे kan kan जिमे kan ayo naik දාන්න එදිමි නෙමෙයි अरे आइए जिमे दांत खाए आइए උඹ अरे खासना आइए खासना ඒකෙන් බලන්න කවුද කියලා බලන්න अरे आइए बम्मे අම්මන්නේ आइए आइए මුව ටික දැකලා හුරුයි නේද මම මේ පැත්තේ නෙමෙයි අයියේ ඉහා ගම් ප්‍රදේශයේ ඉන්නේ මම අයියේ ඒත් උඹ අපි දැකලා තියෙනවා උඹ මේ පැත්තේ හොරගල්ලා හුරනවා අනේ අයියේ උඹ ආයි හොරගම් කරලා තිබ්බත් හරි අයියේ හරි අනේ අයියේ මම සමීර මූලේ අනේ අයියේ රක්ෂාව කරගෙන ඉන්න හොඳ රක්ෂාව යාළුවා දෙක අයියේ මම සිවිල් ආවේ අයියේ ලොකු ගාඩි කියලා බැලලා ලොකු ටික ඉතින් ඔබ ආයි ඒ වගේ සැකවල කරන්න යන්න එපා හරි හරිද අයියේ joku kadena kan ලොකු ගාඩි එකක් බැලලා අනේ නම් අයියේ මං ගිහින් ඉන්නම් අයියේ thank you very much for it ආයි මම ෆෝටෝ ගන්න උඹ රක්ෂාව කරමු ආයි ඔබ කරන්න අයියේ pau nih හොරගම් කරත් හරි අයියේ මම යන්නම් හොරගම් කරත් ගහන උඹට එළවෙලෝ